මේ තියෙන්නේ මම සත් තුනකට විතර කලින් මගේ ප්‍රයිමරි ඩිවයිස් එක විදියට ගත්ත 12 Pro එක. ඉතින් මේ ෆෝන් එක 2020යි පාවිච්චි කරන කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා අද අපි කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ බිල්ඩ් ක්වොලිටි ගැන කතා කරනවා නම් අපිට glass front එක glass back එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ frame එක අපිට stainless steel වලින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකට IP68 water and dust resistant එකක් දීලා තියෙනවත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ නම් කියන විදිහට මේක අපිට මීටර 6ක් පැය භාගයකට වතුරට තියන් ඉන්න පුළුවන්. කොහොමද try කරන්න යන්න එපා. ඉතින් ඒ වගේම ඊට අමතරව මේකේ glass protect එක විදිහට අපිට ceramic shield glass protect එකක් බලා ගන්නත් පුළුවන්. ඉතින් මේකේ build quality ගැන කියනවා නම් average විදිහේ build quality එකක් තියෙනවා. ඉතින් අපිට මේකේ ඩිස්ප්ලේ එක විදිහට හම්බෙලා තියෙනවා Super Retina XDR OLED ඩිස්ප්ලේ එකක් HDR 10 පාසුකමත් එක්ක. මේක අපිට නිට්ස් අගේ විදියට නිට්ස් 800ක් වගේම පීක් නිට්ස් අගේ විදියට 200ක් හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා අපිට හොඳ accurate colors බලා ගන්න පුළුවන් වගේම ගොඩක් තදවුවක උනත් කිසිම ප්‍රශ්නයක් නැතුව ෆෝන් එක use කරන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේදී අපිට එක නැනෝ සිම් එකක් එක eSIM එකක් තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ කොහොමද මේ ෆෝන් එකට 5G support කරනවා. ඉතින් ඔයාලා දන්නවා වගේම iPhone වල 12 series එකත් එක තමයි යාලා මේ යාලගේ ෆෝන් වල 5G දෙන්න පටන් ගත්තේ. ඉතින් මේ 12 Pro ෆෝන් එකේ අපිට 5G correction එක තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලංකාවේ දැන් අපිට ටික දවසකට කලින් 5G දුන්නා අපි ISP ලා. ඉතින් ඒකත් එක්ක ලංකාවේ ඉතින් ඉස්සර අපිට මේ ෆෝන් එක තියෙනවා නම් මේ ෆෝන් එකේ 5G experience කරන්නත් පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ chipset එක විදිහට හම්බෙලා තින්නේ Apple ලගේම A14 Bionic 5 nanometer කියන chipset එක. ඉතින් මේ chipset එක නිසා 2006 දී ගොඩක් හොඳ performance එකක් වගේම ගොඩක් smooth experience එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේදී අපිට triple camera setup එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ 12 megapixel wide lens එකක්, 12 megapixel telephoto lens එකක් එක 12 megapixel ultra wide lens එකක් මේක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ telephoto lens එකේදී අපිට 2x optical zoom එකක් බලා ගන්නත් පුළුවන්. ඊට අමතරව මේක අපිට OIS පහසුකමක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වීඩියෝ පැත්තට නම් මේක අපිට 4K resolution එකෙන් 60 fps වෙනකම් වීඩියෝස් රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් වගේම මේකේ selfie camera එක පැත්තට යනවා නම් selfie camera එක විදිහට අපිට 12 megapixel camera lens එකක් හම්බෙලා තිනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම selfie cam එකෙත් අපිට 4K 60 Hz වෙනකම් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් iPhone වල අමුතුවෙන් photo quality ගැන video quality ගැන කතා කරන්න ඕනේ නැහැනේ. ඉතින් අපි photo video sample ටිකකුත් දාන්නම් ඔයාලට බලන්න. ඉතින් මේ ප්‍රධාන කැමරා ලෙන්සස් තුනට අමතරව අපිට මේ ෆෝන් එකේදී LiDAR ස්කෑනර් එකකුත් හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ LiDAR ස්කෑනර් එකකින්ද අපේ ෆෝන් එකට ඩෙප්ත් එක අඳුර ගන්නවා වගේම low light වලදී auto focus කරන්නත් ගොඩක් ලේසි වෙනවා. ඉතින් මේ හින්දා අපි ගන්න ෆොටෝස් තවත් ගොඩක් accurate විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි overall මේ iPhone 12 Pro එකේ කැමරා ගැන කතා කරනවා නම් 2026ටත් ගොඩක් match වෙන විදිහේ ගොඩක් high quality photos වගේම videos ගන්න පුළුවන් ගොඩක් හොඳ කැමරා එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ බැටරි විදිහට බලා ගන්න පුළුවන් මිලියම්පියර් 2715 වගේ පොඩි බැටරි එකක්. ඉතින් මේක heavy user කෙනෙක්ට නම් recommend කරන්න අමාරුයි. ඒ වගේම normal user කෙනෙක්ට නම් සාමාන්‍ය එක charge එකකින් පැය 6ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේ ෆෝන් එක second hand ගත්ත ෆෝන් එකක්. ඉතින් මං ගද්දී battery health එක 93ක් තිබ්බා. ඉතින් මං average user කෙනෙක් කළා සාමාන්‍ය එක charge එකකින් මං පැය 6ක් 6මාරක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ෆෝන් එක 20 ඉඳන් 80ට පැය භාගයක් වගේ පොඩි කාලයක් ඇතුළත charge කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ 15 watt wireless charging එක support කරනවා. ඉතින් වගේ මේ ෆෝන් එක අපිට external car slot එකක් නම් බලාගෙන හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා මේ ෆෝන් එක ගනිද්දී තියෙන internal storage එක 128GB ද 256GB ද වගේ ඔයා ගන්න storage එක තමයි ඔයාලට මේකේ පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ. ඊට අමතරව cloud storage එක වෙනම ඔයාලට හම්බෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලට වෙනම SD card එකක් මේ ෆෝන් එකට දාන්න හැකියාවක් නැහැ. ඊට අමතරව මේ ෆෝන් එකේ අපිට 3.5mm jack එක බලාගෙන හම්බෙන්නේ නැහැ. සාමාන්‍ය iPhone වල. ඉතින් ඒ වගේම මේකේ අපිට charging port එක විදිහට හම්බෙන්නේ lightning port එක. ඒ වගේම මේක අපිට stereo speakers බලා ගන්න පුළුවන්. ඉතින් මේ හින්දා මේ ෆෝන් එකේ sound quality එක නම් තාමත් ගොඩක් හොඳ තත්ත්වයේ තියෙනවා. ඉතින් මේකේ size එක ගැන කතා කරොත් අතට ලොකුත් නැති පොඩිත් නැති ගොඩක් පහසු size එකක් බලා ගන්න පුළුවන් වගේම මේක gram 189ක් වගේ ගොඩක් බර අඩුයි. ඉතින් කිසිම ප්‍රශ්න නැතුව අතේ තියාගෙන පාවිච්චි ගන්න වගේම අතර ගොඩක් සෙට් වෙන ෆෝන් එකක්. ඉතින් ඔයාලට මතක ඇති මගේ කලින් තිබ්බ 11 එකක් 11 එකේ වීඩියෝ එකකුත් අපි ගෙනාවා ඒකත් උඩ තියෙන කාඩ් එකෙන් ගිහලා බලන්න. ඉතින් මේ 11 එකත් එක්ක කම්පෙයාර් කරද්දී ෆෝන් එක ගොඩක් අතර සෙට් වෙන වගේම බරනුත් ගොඩක් අඩුයි. ඉතින් performance අතිනුත් ගොඩක් වැඩි. ඒ වගේම මේකටම යුනික් ෆීචර්ස් ටිකකුත් තියෙනවා.
ඉතින් මේක ඕවරෝල් ගත්තම 2026 ෆෝන් එකක් ගන්න ඉන්න කෙනෙක්ට මම මේ ෆෝන් එක කිසිම ප්‍රශ්න නැතුව රෙකමන්ඩ් කරනවා. ඒ වගේම 2026 දී කිසිම ප්‍රශ්න නැතුව මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වත් iPhone 12 Pro එක පාවිච්චි කරන කෙනෙක්ද? ඔයාලා කමෙන්ට් එකක් දාගෙන ඔයාගේ එක්ස්පීරියන්ස් එක මේ ෆෝන් එකත් එක්ක මොන වගේද කියලා. ඉතින් වගේම ඔයා දන්න කවුරු හරි ඉන්නවා නම් iPhone 12 Pro එකක් ගන්න හිතන් ඉන්න. එයාලට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරනවා වගේම මේ වගේ තවත් වීඩියෝ බලන්න ඕන නම් අපිව subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේම අපි iPhone 11 එක ගැනත් වීඩියෝ එකක් කළා. ඉතින් මේ වීඩියෝ එක තාම බැලුවේ නැත්නම් ක්ලික් කරලා ගිහලා බලන්න. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.